Elimin AI. මෝඩ ගොවියා හා හොරා. නිස්කලංක ගම්මානයක කරුණාවන්ත නමුත් මෝඩ ගොවියෙක් සරල සතුටින් පිරි ජීවිතයක් ගත කළා. ඒත් නුදුරින්ම කපටි හොරෙක් මේ ගොවියාගේ වස්තුව සොරකම් කිරීමට සැලසුම් කරමින් ඔහුගේ ගොවිපොළ දෙස බලා සිටියා. හැමදාම හවස්වරුවේ මේ මෝඩ ගොවියා Taman ඒවා තබා ඇති තැන කවුරුත් අසා සිටියදීම තම රන්කාසි මහා හඬින් ගණන් කළා. රන් කාසිවල ශබ්දයට සාවධානව ඇහුම්කම් දෙමින් හොරා නිවසට තවත් ලංගුණා. කිසිවෙකු බලා නොසිටින බව සිතූ ගොවියා මෝඩ ලෙස තම රත්තරන් මිදුලේ ගසක් අසල වලක සංගවා තැබුවා. ගොවියා නින්දට ගිය පසු හොරා එම සංගවන ලද වස්තුව සොයා ගැනීමට රහසින් පැමිණියා. පසුදා උදෑසන ගොවියා ගස වෙත දිව ගිය අතර රත්තරන් අතුරුදහන් වී ඇති බව දුටුවා. හොරා අල්ලා ගැනීමේ බලාපොරොත්තුවෙන් ඔහු උපදෙසක් ලබා ගැනීමට ගමේ ප්‍රධානියා වෙත දිව ගියා. එම ප්‍රධානියා හොරාට පාඩමක් ඉගෙනවිය හැකි කපටි සැලැස්මක් ගොවියාගේ කනට කුඳුරා කීවා. එදින රාත්‍රියේ ගොවියා නැවතත් එම ස්ථානයේම රන් සංගවන බවට මවා පාමින් තමාටම ඇසෙනසේ මහා හඬින් කතා කළා. හොර නැවතත් සොරකම් චිරීමට පැමිණි විට ගස යට සංගවා තිබූ ගැඹුරු වලකට ඔහු ඇද වැටුණා. තම තණ්හාකම නිසාම හසු වූ හොරා දිස බලා ගම්වැසියෝ වට වී සිනාසුනහා. එම මෝඩ ගොවියා තම වස්තුව නුවණින් රැක ගැනීමට ඉගෙනගත් අතර හොරා කිසි දිනක නැවත පැමිණියේ නැත. තණ්හාකම උගුල් වලට මග පාදයි. නමුත් ප්‍රඥාව සාමය ගෙන දෙයි.